වන් හරිම වෙද වෙතින් නොවැම්බර් මාසේ 19 වෙනිදා බදාදා සඳහා කාලගුණනාවිකය අලුයම උදෑසන කාලවල ශ්‍රී ලංකාවේ බස්නාහිර දකුණු එසේම ගිනිකොන නිරිත යන මුහුදු කලාපවල වැසී ඇති වෙනවා. දහවල් කාලය වෙන විට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වෙන විට ගිනිකොන සහ බස්නාහිර මුහුදු කලාපවල වැසී ඇති වෙනවා. රාත්‍රී කාලයේදී රාත්‍රී 8 රාත්‍රී 9 පමණ වෙන විට උතුරු ඊසාන මුහුදු කලාපවල ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර් 400ක් 500ක් පමණ ඔබෙන් ගිනිකොන මුහුදු කලාපයේ වැසි ඇති වෙනවා. මුහුදු ප්‍රදේශවල උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී KDR Eco Food විජලනය කරන ලද එළවලු පළතුරු සහ කුළුබඩු හොඳම මිලට ලබා ගන්න දැන් මම තන්න 076 937 14 84 070 417 6004 KDR Eco Food G18 බංගලාවත්ත උඳුගොඩ දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වෙන විට සෙල්සියස් අංශක 27ක් මුහුදු ප්‍රදේශවල සුළං වේගය ඇතිවනවා. විශේෂයෙන් උතුරු මුහුදු කලාපයේ ශ්‍රී ලංකාවේ සිට කිලෝමීටර 300ක් 400ක් පමණ ඔබෙන් දකුණු මුහුදු කලාපයේ පැයට කිලෝමීටර 25 35 අතර සුළං ඇතිවෙනවා. සෙසු මුහුදු කලාප සාමාන්‍යයි නැගෙනහිර බස්නාහිර දීවර සහ නාවික කටයුතු වල යෙදීමේ හැකියාව පවතිනවා. එසේනම් මෙන්න ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයේ සඳහා කාලගුණනාවිකය අලුයම උදෑසන කාලවල මීදුම් තත්ත්වයක් ඇති වෙනවා. ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථානයක ඔබට පෙනෙනවා සුදු පැහැයෙන් වැසී පවතිනවා සමස්ත ශ්‍රී ලංකාවම. විශේෂයෙන් වයම් පළාතේ වෙරළාශිත කොටස් සහ අම්පාර වැනි ප්‍රදේශ හැරුණු කොට සෙසු සියලු මුහුදු කලා සමාන සෙසු සියලු කලාපවල මීදුම් තත්ත්වයන් ඇති වෙනවා. ප්‍රිය දහවනේදී ඔබ මෙම දිනේදී ඉතාමත්ම අවධානයෙන් සැලකී X Fashion Store අතුරුගිරිය batik gown shirt denim gown ladies t-shirt handbag gents casual shirt gent t-shirt kids t-shirts ඇතුළු ඇඳුම් විලාසිතා රැසක් උසස්ම තත්වයෙන් හොඳම සාධාරණ මුදලට පැමිණෙන්න 82 බොරැල්ල පාර අතුරුගිරිය ජයන්ති පාර අසල ඉහළ මාලේ. දැන් මාමතන්න 076 360 76 85 076 758 33 66 X Fashion Store උසස්ම නිමාවෙන් හොඳම මිලට රිය ධාවනය කරන්න ශ්‍රී ලංකාව අභ්‍යන්තරේ අලුයම උදෑසන කාලවල වැසි තත්ත්වයන් කිහිපයක් ඇති වෙනවා. කොළඹ කළුතර වැනි ස්ථානවලත් ගාල්ල වැනි ස්ථානවලත් බෙරළාශිත ප්‍රදේශවල පමණක්. දහවල් කාලය වෙන විට දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට ශ්‍රී ලංකාවේ දකුණු අර්ධයේ ඔබට මෙම පෙනෙන කහ කොළ නිල් පැහැයෙන් පෙනෙන ප්‍රදේශවල තනින් තන සුළු වැසි තනින් තන තරමක තද වැසි කිහිපයක් ඇති වෙනවා. මෙන්න යාපනය මන්නාරම වැලිඔය කිලිනොච්චි වැනි ප්‍රදේශවල තනින් තන සුළු වශයෙන් වැසි කිහිපයක් ඇති වෙනවා. සන්ධ්‍යා කාලෙම සන්ධ්‍යා 5 සන්ධ්‍යා 6 පමණ වෙන විට එම වැසි තත්ත්වයන් තවදුරටත් එම ස්ථානවලම එම පළාත්වලම පවතිනවා. රාත්‍රී කාලය වෙන රාත්‍රී 8 9 පමණ වෙන විට වැසි තත්ත්වයන් බොහෝ සෙයින්ම පහ වී යනවා. නමුත් බණ්ඩාරවෙල බලංගොඩ එසේම නුවරඑළිය ප්‍රදේශයේ දකුණු කොටස්වල වැසි තත්ත්වයන් බදුල්ල වැනි ප්‍රදේශවල තවදුරටත් පවතිනවා. ශ්‍රී ලංකාව අභ්‍යන්තරයේ උෂ්ණත්වය වන්නේ දහවල් කාලයේදී දහවල් 1 2 සන්ධ්‍යා 3 පමණ වන විට සාමාන්‍ය අගයක් ලෙසට සෙල්සියස් අංශක 26ක් වැඩි උෂ්ණත්වය ඇතිවන්නේ අනුරාධපුර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල සෙල්සියස් අංශක 30ක් ලෙසට. ශ්‍රී ලංකාව හරහා හමායන සුළං ධාරාව ඉතාමත්ම සාමාන්‍යයි. පැයට කිලෝමීටර් 10ක සාමාන්‍ය අගයක් තරමක තදින් සුළං හමාගෙන යන්නේ යාපනය මන්නාරම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවල පමණයි. පැයට කිලෝමීටර් 20ක 25ක පමණ සුළං ධාරාවක්. එසේනම් එයයි කාලගුණනාවකිය නරඹන්න සබස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔබ නොමිලේම ලබන මෙම මහඟු ප්‍රයෝජනය ශ්‍රී ලංකාවේ තවත් කෙනෙකුට ලබා දෙන්න දායක වන්න. නැවතත් හමුවෙමු අපගේ මීළඟ කාලගුණනාවකියෙන්. සියලුම දෙනාට සෝදායි දිනයක් වේවා.